අයිබෝවන් ඔබ මේක තුලා ඉන්නේ රෙද්ද නිවස් විශේෂ මීම් රිවිය් වඩතරාණත් සමගින් අද අපි කරන්න යන්නේ ලංකාවේ මේ වෙනකොට හැමෝම ඒ දුක්විදින හැමෝටම අමාරුවෙන් දරාගෙන යන වීඩියෝ කම්සෙට්ටක් ඒ තමයි මීම් රිවිය් පදවග හරි ඉවැඩන්න මම කැලුමා අපි බලමු අද අපිට තියෙන ටික්ටොක් වීඩියෝස් මොකක් හරි අපි අද බලමු. අද දවසේ අපිට තියෙන පළවෙනි ඒ ලස්සන ඒ සුන්දර ටික්ටොක් වීඩියෝ තමයි මේ බලන්න යන්නේ. අපි බලමු ඒ ටික්ටොක් වීඩියෝ එක අපිට කොච්චර අපේ වීඩියෝ එක සුන්දර කරයිද කියලා. අපි බලමු. අය දෙන්නම ආදරය කරලත් එක්කෙනෙක් විතර රිදෙන්නේ. අයවන්න මැවෙන්න හදවත තෝරාගන්න කියන්න මැරෙන්න රිද. අවුලක් නැහැ. සුපිරි. මම හිතන්නේ කොහේ හරි බටරොමක් ගාවයි මල්ලි වීඩියෝ එකක් කරලා තියෙනවා. ලස්සනයි. සුපිරි. මගේ නම ඊජි. හරි. මම අලුතෙන් ඇන්ටි ටික්ටොක් එක කරන්න ඇවිල්ලා තියෙන. සුපිරි හරි සුපිරි. ඔයා ඇන්ටි සුපිරි. ඔයා ඒ කියන්නේ ඔයාත් ටික්ටොක් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියලා බලමු. හරි. මොකද කරන්න කිව්වේ? සින්දුවන්නේ හරි බලමු. අපි බලමු. හාදුවක් දෙන්න. හාදුවක් දෙන්න මම. මම පොඩි සින්දුවක් කියන්නයි යන්නේ. දන්න විදියට කියන්නම්. මගෝරි සල්පිසි බසාරේ. එතනින්ද thank you. ඇන්ටි ඔයාට හොඳ ගායන කුසලාවයක් තියෙනවා. අද මම මේ ටික්ටොක් අයියෝ මට තේරෙන්නේ නැහැ යාළුවනේ. මට තේරෙන්නේ නැහැ. ඇති මේ වීඩියෝ පොඩි ළමයි බලනවා නම් සමා වෙන්න කරන් දෙන්නේ මේ තිබ්බේ තමයි මම මේ රිවිව් කරනවාද කරන් දෙන්නේ සමා වෙන්න මම කරන් දෙන්නේ නෑ උඩට වීඩියෝ හොඳයි ඒ කියන්නේ ඒක 18 plus වගේ යන වීඩියෝ තමයි මම බැලුවේ මම YouTube එකේ මොකක් කරක් දැනෙන්නේ නැහැ උන්ට නෑ හරිද උඹ පොරොට දඟලන්න එපා බං මූ එන්න සෙල්ලමට උගේ බල්ලා සත්ත කතා සුරෙන් නිර්මාණ වූ පෝස්ට් එක. විශ්‍රාම පඩිය දවසට විතරක් සීයා බලන්න යන මම. ඔයාට ඉතින් මේ කියන්න ඕනේ මම පොඩ සීරියස් කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක මොකක් හරි ඔයාට කියන්නේ මම මේ වීඩියෝ රිවිව් කරන කට්ටියට මොකක් හරි අවුලක් ගියා නම් මට මොකක් හරි හිත රිදීමක් වුණා නම් මට කේන්ති කියනවා බලලා මට සමා වෙන්න මේක කරන්නේ ආතල්ලකට විතරයි හරිද නැත්තම් ගොඩක් කට්ටිය මේක තේරුම්ගෙන වැඩිතියට මං කරන රියැක්ෂන් එක හරිද ඉතින් මේක සමහර විට අවුල් වෙන්න පුළුවන් මට සමා වෙන්න මේ මුකුත් හිතන්න එපා මේ වීඩියෝෙන් පස්සේ මේ හැමතෙම ඉවරයි මට මොකද එක කිසිම පෞද්ගලික තරහක් නැහැ හරිද මම මේ කියන්නේ මම මේ වීඩියෝ රිවිව් කරන කට්ටියට හරිද ඉතින් බලන කට්ටිය අවුලන්න බලන කට්ටිය ආතල්ලක් අරන් යන්න ඉතින් මං කියන්නේ මොකක් හරි හේතු දීමක් වුණා නම් මට සමා වෙන්න ඉතින් ඔයාලා තේරුම් ගන්න මම මේ කරන්නේ රියැක්ෂන් එකක් හරිද ඉතින් මම ලොකු දෙයක් කරනවා නෙමෙයි මම පොඩි රියැක්ෂන් එකක් දාන්නේ ඒ නිසා මම හිතනවා ඒක හැමෝම තේරුම් ගන්න කියලා ඉතින් මම කිව්ව සීරියස්ම මොකද නැත්තම් සමහර කට්ටිය මට බයින්න පුළුවන් ඒ නිසා මම මේම කිව්වේ මට සමායෙන් මොකක් කරේ වැරද්දක් වුණා නම් මගේ ඇති හරිද අපේ මයි වීඩියෝ එක හරි අපි බලමු ඊළඟට තියෙන අපේ ලස්සන ටික්ටොක් එක මොකක්ද කියලා බලමු හරිද පොඩ්ඩක් නුගේ ලෝඩ් දෙන්න තප්පරකින් හරිද බලමු යකට කොට අතරේ සෙල්ලම පොටක් කරගෙන තිනෙල්ලම
මට තේරෙන්නේ නැහැ බා. නවුලක් නැහැ මල්ලි ඔයාලා ලස්සන ටික්ටොක් එක කරා. පොඩ්ඩක් අයිසපට උස්ස ගත්තා නම් මම හිතනවා මල්ලිට පොඩි හොඳ අනාගතයක් තියෙන කියලා. හරිද? what the fuck බා. මට තේරෙන්නේ නැහැ මේ මොනවද බලන්නේ කියලා බා. අත සිරාවට what the fuck. පූජා වට්ටි එකක් 450යි. ඕකේ. මොකද ඉල්ලදී? ඉහළ කඩේ nice marketing. හරිද? superior marketing. top කියනට නෑ top nice marketing. හරිද? අන්න marketing නම් marketing. හරිද? මහලොකුවට අනෙක් මිනිසුන්ට ලව් කරන්න ඕන විදිහ ගැන උපදෙස් දෙන ගමන් දවස කීප පාරක් එස්ගේ සමාජ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණය කරලා ඇවිල්ලා මූඩ් ගහලින මම සේරම එපාලා තියෙන්නේ මදින්නේ කියලත් කිව්වා. මහලොකුවට අනික් මිනිසුන්ට ලව් කරන්න ඕන විදිය ගැන උපදෙස් දෙන ගමන් දවස කීප පාරක්ම එස්ක සමාජ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණය කරලා ඇවිල්ලා මූඩ් කලින් මම මගේ තනියට සෙල්ලම් කරන්න අම්මා ගෙනත් දුන්න පොඩි එකා දැන් ටිකෙන් ටික ලොකු වෙලා බීල වෙලා කියලා උගේ යාළුවා කෝල් කරාම එක ලේ පැහැය සිරුර පුරා ටොප් පෝස්ට් අපි හැමෝම එක පවුලක් කියලා හැමදාම කියන බොස් තව පවුල් 20කට විතර CV දාලා සද්ද නැතුව ජොබ් එකට ඇවිත් ඉන්න අම්මා ටොප්. අපි බලමු මේ වීඩියෝ මොකක්ද කියලා බලමු. ඇස් දෙකට මගේ පෙනුන කෙනෙක් හොයපු හැඩැත්ති රොස්ස කැලෙන් මගේ හිතට කඩන් වැටුණු හිතැත්ති ඔබම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කේ ඕ මොකද කේස් එක මොකද කේස් එක? Usina panggil aku, usipon aku di nasi. Nah, betul. Ini jangan. මත මේක මේ ලංකාවේ නෙමෙයි හරිද? ඇන්ටිලා කලල වෙනවා මේක ලංකාවේ නෙමෙයි. ලංකාවේ නෙමෙයිනේ. පොඩ්ඩක් බලන්න. නෑ. මේක ලංකා වීඩියෝ නෙමෙයි. සමායන්. මේක ලංකා වීඩියෝ නෙමෙයි. හැබැයි අවුල්. අපේ ලංකාවේ තමයි වැඩි වෙනසක් නෑ ලංකාව කියලා හරිද? වැඩි වෙනසක් නෑ. ඊළඟ පාරට බහින්න කැරියෝ ටික තමයි 2011. 2011 කියන්නේ එතකොට ඒ කියන්නේ මුන් ඉපදිච්ච අවුරුදු 2011 නැත්තම් මේ 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 Okay. කොච්චර ප්‍රොෆෙෂනල් වෙන්න හැදුවත් මීම්යක් දැක ගමන් ප්‍රොෆෙෂනල් ලෙෆ්ට්. ඇත්ත. කොහේ හරි දුර ගමනක් යන්න වුණාම පාරවල් කරලා දන්න එක. රෙස්පෙක්ට් මචං. ඔයා දෙයියෙක්. ඔයා පාරවල් කරලා දන්නවා නම් ඔයා දෙයියෙක්. එපා මට මේක ඇති එපා අනේ නේ ඔන්න මාත්‍යෝ ඔයා මේ වීඩියෝ බලනවා නම් මම සබ්ස්ක්‍රයිබ් කරන් යන්න මම දුප්පත් මිනිස්සෙක් මහත්තයෝ මට කන්න බොන්න දෙයක් නැහැ මහත්තයෝ ඔයාලට පුළුවන් නම් මම සබ්ස්ක්‍රයිබ් කරන් යන්න මහත්තයෝ ඒක තමයි කරන්න ලොකුම උදව්ව. මොකද?
අගේ මරන්න මට